අයුබෝවන්. ආනේ බලන්නකෝ මහනුවර නගරයද කොච්චර ලස්සනද. පෙරහැර බලනමු රටෙන්ම සෙනග ඇවිල්ලා. ඔව්ව මාලි පෙරහැර පටන් ගන්නත් ළඟයි. මට නම් හොඳටම බඩගිනි. මේ බීම බෝතලය බීලා මෙතනින් තියන්න. අනේ සහන් එහෙම කරන්න එපා. අපේ උතුම් ශ්‍රී දනදා මාලිගාව තියෙන පූජනීය නුවර නගරය අපවිත්‍ර කරන්න හොඳ නැහැ නේද? නෙත්මි කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. පෙරහැර බලන්න ලක්ෂ ගණන් සෙනගෙනවා. අපි හැමෝම එක එක කොළ ප්ලාස්ටික් බෝතල් පාට දැම්මොත් මේ ලස්සන නගරයට මොකද වෙන්නේ? අපේ සංස්කෘතිය අලියතුන්ගේ ලස් විතරක් නෙමෙයි. අපි යන තැන පිරිසුදු තියෙන එකත් අපේ ශ්‍රේෂ්ඨ ගමන් නේද? අනේ සොරි යාළුවනේ මට ඒක එච්චර හිතුනේ නෑ. මම මේ බීම බෝතල අර තියෙන කුණු බාල්දියට දාන්නම්. ඒකට කමන්නේ සහන්. දැන් ඔයා එක තේරුම් ගත්තානේ. අපි විතරක් නෙමෙයි පෙරහැර බලන්න එන අනිත් හැමෝටම අපි මේ දේ කියන්න ඕනේ. පෙරහැර බලන්න පැමිණෙන ඔබ සැමගෙන් අපි ආදරෙන් ඉල්ලන්නේ කෑම පාර්සල්, ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතින් තැන තැන් වල දාලා යන්න එපා. ඒවා අදාළ කුණු බාල්දි වලට යොමු කරන්න. අපේ පූජනීය මහනුවර නගරය පිරිසිදුවත් ලස්සනට තියාගන්න. අපි හැමෝම එකතු වෙමු නගරය සුරකිමු.